ආයිබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න මම පුරුදු විදිහට ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අද අරගෙන ආවා. ඉතින් දැන් මේ වෙසක් කාලෙනේ. මට හිතෙනවා මේ දිනවල මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම මෙතනදී ඔයාලට කියලා දෙන්න හදන්නේ මිනිත්තු දෙකෙන් වගේ වෙසක් කාඩ් එකක් AI use කරලා කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේම මේ වෙසක් කාඩ් එක ඇනිමේෂන් ටයිප් එකට හදාගන්න හැටිත් මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මම මේ සිම්පල් වෙසක් කාඩ් එක හදන්න යූස් කරන්නේ මෙන්න මේ Vivago AI කියන software එක. මම මේක ඔයාලට කලිනුත් අරන් ඇවිල්ලා තියෙනවා. මේ ගැන වැඩිදුර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මම වීඩියෝ එක සජෙස්ට් කරලා තියන්නම්. ඉතින් මම මේ වෙසක් කාඩ් එක හදාන්න ChatGPT එක යූස් කරලා මම prompt එකක් නිර්මාණය කරගෙන තියෙන්නේ. මම ඔයාලටත් ඒක description box එකේ දාන්නම්. ඉතින් ඇත්තටම මම කරන්නේ මෙතන image generation කියන place එකෙන් ගිහිල්ලා text to image කියන තැනට ගිහිල්ලා prompt එක දීලා මම size එක 9:16 size එක තෝරනවා. pictures දෙකක් මම generate වෙන්න දෙනවා. එතකොට coins දෙකක් වගේ තමයි අපිට ඒකට යන්නේ. ඔයාලට පේනවා ඇති pictures දෙක generate වුණා. ටික වෙලාවක් යනවා මේ pictures දෙක generate වෙන්න. ඔයාලට පුළුවන් මේ pictures දෙක මෙන්න මෙතනින් download කරගන්න. අපිට watermark එක එක්ක තමයි දෙන්නේ. මොකද මම මේක buy කරලා නැහැ. මම free දෙන coins වලින් තමයි මේක හදන්නේ. ඉතින් මේ pictures දෙක ඔයාලට පුළුවන් පොඩක් animation type එකට හදාගන්න. ඒකට මම GenCraft කියන AI tool එක පාවිච්චි කරනවා. අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන් ගිහිලා video generation කියන තැන ක්ලික් කරලා ඔයාට animation කරගන්න අවශ්‍ය ෆොටෝ එක ඇඩ් කරන්න. ඇත්තටම මට මේකට animation prompt එකක්වත් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම මෙතනින් මට අවශ්‍ය picture එක මම දැන් select කරගන්නවා. මට හිතෙනවා මෙන්න මේක හොඳයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මෙතන මේ විදිහට අපිට පෙන්නපුවම generate කියන එක ක්ලික් කරනවා. එතකොට මෙයාලා අපිට ඔටෝම ඇනිමේෂන් එකක් ක්‍රියේට් කරලා දෙනවා. තප්පර 2ක වගේ ඇනිමේෂන් එකක්. ඉතින් අපිට පොඩි ටයිම් එකක් ගියාට පස්සේ එයා සිම්පල් ඇනිමේෂන් එකක් මේකට ක්‍රියේට් කරලා දෙනවා. අපි බලමු කොහොමද ඒ ඇනිමේෂන් එක එයා ක්‍රියේට් කරලා තියෙන්නේ කියලා. හරි, දැන් ඇනිමේෂන් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ මේ බලන්න. ඉතින් ඔයත් මේ වගේ ලස්සන වෙසක් කාඩ් එකක් හදලා අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ මටත් දාන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ගිහින් එන්නම්.